හෙලෝ කොහමද අපි අද යන්නේ පොඩි ගමනක් thumbnail එකේ නැත්නම් title එකේ දකින්න ඇති අපි කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ කැම්පින් පාරක් පොඩි first time මම නම් කැම්පින් යන්නේ පොඩි කැම්පින් වගේ එකක් ගිහිලා තියෙනවා but මෙහෙම type එකක් කියන්නේ first time අපි set එකේ ඉන්නවා ඔයගොල්ලෝ අඳුරනවා කියලා මම හිතනවා එක්කෙනෙක් ඉන්නවා කාලේ රොස් vlog එකක් බලමු මොකද වෙන්නේ කියලා ගිහිල්ලාම දැන් එන්නේ බාද දැන් එන්න හනවා මෙහෙ ඕනෙලා වැඩ අපි මෙහෙ සන්නද්ධ කරලා තියෙන හරි දන්නවනේ ගුණකුස දැන් වෙලාව 3:33යි පරක්කුයි ඉතින් කැල්වර්ගේ කඩට පින් සිද්ධ වෙන්න එදා මගේ 6 එක ගන්න එන වෙලාවක් ගියා ඩ්‍රයිවර් කෙනෙක් හැබැයි ඉතින් කොහම හරි වෙලාවට කලින් මම ප්ලේස් එකට ගියා සහෝදරය අපි තුන්දෙනා මෙතන හරි රෙකෝඩ් වෙනවද රෝල් වෙනවා උඹලා ටේප් කරගනින් බවුලක් නෑ අපි දැන් බස් එකේ යන ගමන් ඉන්නේ කොටුව රේල්වේ ස්ටේෂන් එකට මේ යන්නේ කොහෙද පෙටා මයික් කරේ ඉතින් මේක මයික් නේ අර ඔයා අල්ලගෙන ඉන්න මේ මම කැතයියෝ ඉන්නේ ගෑණියෙක් වගේ අර මොකක්ද ඒ වගේ චෙක් පොක් වගේ කරවලා යන්නේ කොටුවට ඔව් හරිද උදාරයියා ඉන්න අතන අපි දැන් තමයි කොටුවට ආවේ උදාරයි ඉන්නවා ඉන්නවා ඊට පස්සේ අපේ තව එක්කෙනෙක් ඉන්නවා එහා පැත්තේ මේ ඉන්නේ එක්කෙනෙක් ඉන්නවා හරිද තව එක්කෙනෙක් ඉන්න තියෙනවා මේ අපි යන්න ඕනේ මුලින්ම බලංගොඩ ඊට පස්සේ ලඳුවැය බස් එක නගින්න ඕනේ හරි එහෙනම් පස්සේ යන්න බයි කො අදින් අර කැම් එකට ගහපන්කෝ හෙලෝ හෙලෝ නෙමෙයි කියන්නේ ඔව් දුලින හරි අපිත් එක්ක දැන් ඉන්නවා දුලින සම්බන්ධලා ඉන්නවා කැමරාව හෙට ගෙනියන්න මේ පැත්තේ මම ඉන්නවා හරි එනවා අපේ කට්ටිය මෙතන ඉන්නවා දැන් හැරුනේ දැනුයි අපි දැන් යන්නේ කොහෙද අපි යන්නේ අපි බලංගොඩට යන්නේ අපි බස් එකේ ඉන්නේ ඒ සෙට් නෑනේ එහෙම ගන්න එක හෙලෝ බොයිස් ඇන්ඩ් අපේ කැල්වරි සාදු කියන්නේ බස් එකටම ඇහෙන්න බස් හරි කියන්න හරි ඔන්න සාදු කියන්නේ යන්නේ හරි කියන්න පටන් ගන්න බස් එකේ සෙනග නැහැ පක් හෙලෝ බලංගොඩට ඇවිල්ලා ඉන්නේ කීයටද ආවේ දැන් තමයි අපි පාය අදිස් පාර තමයි බස් එකෙන් ආවේ බස් එක හරිම වේගෙන් එනවා පිටින් බස් එක හරිම වේගෙන් ගියේ ඔව් බස් එක බුක් කරපු එක්කෙනා මේ හරියට බුක් කරලා තියෙනවා හරිම වේගෙන් ආවා බස් එක අපිට හෝටලේ පදුල්ල බස් එක නගින්න අපිට පස්සේ ආපු වෙන පස්සේ ආපු පදුල්ල බස් එකමයි දන්නේ ඒක අපි පාස් කරන් ගියා මගදී ඒ හින්දා මේ ඊට බස් එකේ එන්න එපා බන්නේ අපි ආපු වෙන පට්ටස් නෝ ආවේ ඒ හින්දා මේ එහෙම තමයි සීන් එක අපිට කොහොමද එන්න ගියා පැය 5 ඔව් අපි දැන් යනවා අපේ ටෙන්ට් එකයි ඒ බඩු ටික ගන්න දැන්ට යනවා අපි රෙන්ට් එකට ගන්න දැන්ට අපි බලමු කොතනද යන්නේ කියලා මමත් දන්නේ හරියටම ගිහලා බලමු 2000 years later අපි ගත්ත අපේ රෙන්ට් එකට ගන්න බඩු ටික කැම්පින් මේ ටෙන්ට් එකයි ඒවා ටික වෙනදා අපි ගත්තේ මෙන්න මෙතනින් මම දාන්න ඕගොල්ලෝ කොතනින්ද ගත්තේ කියලා. ඒ කියන්නේ බලංගොඩ ටවුන් එකට පට්ටම ළඟ ප්ලේස් එකක් ඔයන්ට ඉල්ල ගන්න පුළුවන්. මම ඉතින් දැන් අපි අරගෙන ආයි නැවත බලංගොඩ බස් නැවත නැත කියනගෙන හරි අමාරු මේක ඉන්නේ. ආයි අපි වඩු ටික ගන්නවා. අපි ඉතින් බලංගොඩින් තමා කෑම බීම ඒ අයිටම් ටික ගත්තේ මොකද මෙහි කොළඹ ඉඳන් අරන් යන්න ගියාම අපි ඒ ටික තුස්සා යන්න බෑ ඒකින්ද අපි එහෙන් තමා ගන්න ප්ලෑන් කරේ ඒ වගේම අපි ඉතින් එහෙන් ගිහලා ගත්තා මොකද අපිට එතකොට බට් තුස්සා යන්න තියෙන දුර හරිය අඩු වෙනවානේ meanwhile මේමයි සීන් එක හරියද අපි මේ දෙන්නෙක් යවුවා බස් එක ගෙන ටයිම් එක බලාගෙන ඉන්න කියලා උන් දෙන්න බලාගෙන ඉන්න කිව්වා දෙකට තියෙන කියලා බස් එක දැන් වෙලා ගියා එකම ආරයි වෙලාව දැන් ටීයට කලින් අපි මෙතන කඩේට ගිහිල්ලා එද්දි අම්මට සිරි රඳුලා බස් එකක් යනවා හරියද
1:20 බස්සයක් මෙතනින් ගියා. දැන් අරුන් දෙන්න මොනවා ගහලත් දන්නේ නැහැ උදේ පාන්දර. දැන් උන් දෙන්න එනවා කියන උන් දෙන්න බඩු වගේක් ගේන්න ගිහිල්ලා. යාවම අහලා බලමු බස් එක ගිය එක සම්බන්ධ. වෙන බස් එකක් කාලා තියෙන මම හිතන්නේ. ඔන්නෝමයි දත්තේ ඉතින් අපි හරිම සංවිධානාත්මකව යනවා මේක උපරිය. යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් හොඳටම කෙලවෙලා ඉන්නේ අපි. අපි යන්න හිටියා දැන් බලංගොට්ට ඇවිල්ලා අපි ආවේ අපි එද්දි කියලා. අපි එද්දි 10:45 විතර. දැන් 2:00 පාව වෙලා. හරිද? මෙච්චර වෙලාවක් හිටියා. ඒකට මේ රස්තෝද අපි ටෙන්ට් ගන්න ගියා. ඒව ටික කරා. බස් එකක් දෙකට තියෙනවා කියලා කිව්වා. හරිද? බලද්දි මම බලලා තියෙන්නේ CTB බස් එක. ප්‍රයිවට් බස් එක මගේ ගියා. එකයි ගන්න. ඊට පස්සේ දෙකේ බස් එක ගන්න. දැන් එන්න රස්තියාදුවක් ආවද ඉන්නේ සුපිරි ටොප් බඩු. හරිද? මෙහෙම කොයි හරි එනවා නම් මට කියන්න තියෙන උපදේශ තමයි. මොකක්ද කියන්න තියෙන උපදේශ? කියන්න දෙන්නේ මේ දැනුතුකම් තියෙන උන් එක්ක එන්න. අර වගේ කටින් රිප්පන උන් එක්ක එන්න එපා. අර වගේ ඕගනයිසර්ස්ලත් එක්ක එන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම සුන්දර අත්දැකීමක් කියපන්. හරි ඒක ඇහුණා මේකට හරි මට ඕනේ කට්ට ගාවා. ගුණපුස. අප්දේකම් බුක් කරලා පයින්. කටි බාරක් ඉඳලා ඉපන් ඉවරද? ඉතින් මාර කලින් මෙන්ෂන් කරා වගේම අපිට බස් ටික මිස් වෙලා වගේ එන්න විකාර ටිකක් වෙලා කොහොම හරි අපිට යන්න පාර සෙට් වුණා. අපිට බෙලිහුල් වලට ගිහිල්ලා එතනින් ත්‍රිවිල් එක යන්න තමයි අපි ප්ලෑන් කරේ. ඉතින් ඒ ගමන තමයි යන්නේ. යෝ අපි දැන් ඇවිල්ලා ඉන්නේ කොහෙද මේ? බෙලිහුල් වලට ඇවිල්ලා ඉන්නේ. අපි කනවා මොනවද? එලෝල් රොටි කනවා. මෙතනින් අපි මේ විල් එක කරන් යන්න ඕනේ. අපි කොහෙද යන්නේ විල් එක කරලා පස්සේ? ඉතින් විල් එක ආවට පස්සේ අපි යනවා කොහෙටද දන්නේ නැහැ. බයි. එන්න. ඉස්සරහට හම්බෙමු බලමු. ඉතින් බෙලිහුල් වලින් ඉඳන් අපි ත්‍රිවිල් එක යන්න ප්ලෑන් කරාට අපිට එහෙට ගියාට පස්සේ ලොරියක් සෙට් වුණා අපේ ප්ලේස් එකට යන්න. අපි ඉතින් ඒක යන්න තීරණය කරා. මොකද ත්‍රිවිල් වල යනවා නම් අපි ත්‍රිවිල් දෙකක යන්න ඕනේ කට්ටිය වැඩි නිසා. අපි හම්බුණා බලු යාළුවෙක්. කට් කන්නේද? අපි ඉතින් මේ පාරයින්ට වෙලා බලන් ඉන්නවා අපිට අර සෙට් වෙච්ච ලොරිය එනකම්. කයියක් එහෙම ගාගෙන ෆොටෝයක් ගාගෙන අපි ඉතින් පාරයින්ට වෙලා හිටියා. දැන් අපිට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ. ගන්න එපා. අරන් දාවල් ලොරිය. දාව. ඒ ගයිස් අපි යන්නේ ලොරියක. කැමරා අවුල් හරියක් ඕයි. අපිට අන්තිම යාළුවනේ කොහොම හරි ලොරියක යන්න උනා. ආද මේවා තමයි රියල් මොනවාද? ඇඩ්වෙන්චර්. I think adventure. ඔන්න ඉතින් දෙයියනේ කියලා අපි ලොරිය යන ගමන පටන් ගත්තා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ ඉඳගෙන. නෑ ෂුවර් නෑ බයි ඒකේ කල්ල ගන්න එපා කියන්නේ. නෑ මේක එක ගියම මම අපිත් යනවා. දෙන්නේ අපිත් යනවා. ආඩෝ මේක ලංකාව. සුන්නයි අයියා. අපිට ඉතින් මේ ලොරිය යන අතරමඟ සුපිරි වීව් එකක් සෙට් වුණා. හැබැයි ඉතින් වැඩිය පේන්නේ නැතුව මේ පාර දෙපැත්තේ ගස්සින්ද පොඩ්ඩක් වීව් එක වැඩිය පේන්නේ නැහැ. දැන් අර දැන් සතුරු වියන් ඔබලා පොඩ්ඩක් ට්‍රිප් එක ගෙන අපි කොහොම හරි ආවනේ බා. හරි ඔල්ල සිල්ල ගේ ඉන්නේ. ඔල්ලා ඉන්නවා මෙතන. අපේ කවුද නම් මතක නෑ. දුලිනද? ආ දුලින. අම්මා කොහෙද මතකේ? ඔයා ආවලි දැන් බලන්න. නෑ එත් මේ නෑ. දැන් වෙනවා ආවල. ඊයා ගාල පාර බලන්න. අඩෝ තනිය ගන්න වේලිය. ඒ මම ලඳුරාට ඉල්ල තියෙන්නේ කට්ටිය යනවා ගන්න පේන ඇති. ඒ ඉරෝෂ් පිටර කිව්ව ඉස්සරේ. ගානේ. ෆයිනලි ආවා. ආවේ නෑ. හරි ආවා ඉන්ට්‍රස්ට්. ආවා කියලා කොල්ල. අර කවුරු මෙච්චර බඩු අරන් ඉන්නවා. ටිකක් ගානේ. ඒ ෆ්‍රයිඩ් චිකන්ද තේමොන්න? හොල්ල බය වෙලා ඉන්නේ මේ. වතුර ඉවර කරද? ඔව්. මේ කියවනේ අර මේ වුණා මේකේ මගෙන් ගන්නේ. හරි. ඔය මේක දාගේ කඩමුද? එපා මගෙන් ගන්නේ. නැත්තම්. ගීල වර්ෂයක් දාලා. හරි කිය. මොකෙත්ටි?
මේක තරන් යන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හයික් එක පටන් ගන්න දැන්ට. මෙතන මේ ලඳුරෙන් ඇවිල්ලා සෙට් වෙනවා පාකින් එකක් තියෙන ප්ලේස් එකක්. එතනින් එහෙම කොහොමම කියලා තුරට ආවම සෙට් වෙනවා මෙතන වයි ජන්ක්ෂන් එක සෙට් වෙනවා. දකුණු අත පැත්තට තියෙන පල්ලම. මෙන්න මේ තියෙන්නේ. ඒක තමයි යන්න තියෙන්නේ. ඔයම තමයි view එක තියෙන්නේ මෙතන. මේ පාර තමයි යන්න තියෙන්නේ. කියන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා දකුණු පැත්තට තියෙන පාර තමයි යන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. හාගලට. අපි යන් එනවා. අද අපි ආවනේ කොහොමද? අපි ආවනේ කොහොම හරි. අපි රාම්මුණා පළවෙනි ඊයදන්න යනවා දැන්. අපි දැන් එල්ල තියෙන්නේ ආය උඩින් එකපාරක් බොන්න කුරුකුරු ගාපා. සාමාන්‍ය දුරක් උඩට. වතුර දෙනවා. හිතුරට හරිම අමාරුයි. පොට් එකේ මේ බෝතලේ හිස් කරමු. ඕකට වතුර ගමු. තියෙන ඔක්කොම වතුර ගමු. අම්මට සිරිවෙන්න ෆිට්නස් නැහැ. බලන්න මේ ගහේ ලස්සන යාළුවනේ. තෙමෙනවා. මොකටද ගාපා? බිය හොම. ගයිස් ඔයන්ට අර ඒ දණ්ඩ වල ටික වරස් කරන් ආවම හම්බ වෙනවා කැඩිච්ච අම්බලම. එතනින් කැඩිච්ච අම්බලම කොහෙටද අපි හරුනේ? වමට හැරලා ඔයගොල්ලෝ දිගට මෙහෙම ආවම ඔයගොල්ලන්ට හම්බ වෙනවා මෙන්න මේ ප්ලේස් එක. හරිද? මේකත් මේ පැලක් වගේ අයිටම් එකක්. හරිද? කොමින්න ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියන්නේ ඔය මෙන්න මේ ප්ලේස් එක හම්බ වෙනවා. කලින් උඩ ගන්න නෙමෙයි යට නෙමෙයි කෙලින්ම කැලේ. ඔව්. ඊට පස්සේ මෙතන මේ පැලේ ඔයගොල්ලන්ට රෙස්ට් කරන ඒවා රමය කරගෙන ෂේප් එකේ මේ පොඩ්ඩක් ගිමන් හැරලා යන්න පුළුවන්. ඊට පස්සේ මේ පාර මේව තියෙනවා අන්නර පැත්තට කැලේට තියෙන කෙලින්ම පේනවා නේද? මහා ඝන වනාන්තරය තියෙන මේ කන්ද තියෙනවා නේද? මේ පැත්තේ ලස්සන කඳු ආයක් යනවා ගනම් පෙන්නන්නම් දැන් නම් මීදුම බාලා තියෙන්නේ. අද වැස්ස නෑ හරිද? මීදුම බාලා තියෙන්නේ. ඒක හොඳයි අපි ආව දවස් වැස්ස නෑ අපිට. ෂේප් එක යා ගන්න පුළුවන්. මීදුම බාගෙන ඉන්න අර පැත්ත නෑ හරිද? අර මේ පල්ලහවන් පේනවා තිය අර පැත්තේ අර කන්තේම. අර බාලා තියෙන අර හරිද? පල්ලහ ටික ලොකු නෑ. ආය මේ පැත්තේ තුඩ අර මීදුම තියෙනවා. මේ හරියට ෂේප් එක නෑ මීදුම. අවන්නේ මේ මෙහෙම තමයි තියෙන්නේ. මේ තේවත් මෙහෙම තියෙනවා. පට්ට view එක සෙට් එකේ ඩල්ම ජීජා මම තමයි අන්තිමට වෙන්නේ. හරිම අමාරුයි ඒතරට මට. කාලයකට පස්සේ තමයි මෙහෙම ඇවිදින්නේ. දවස් 360 වහම ඉඳගෙන ඉන්නේ. හරිම අමාරුයි. මට නම් ආවල් හැබැයි හරිද? මේ view එක මේ environment එක පට්ටම ආතල් පිස්සුවක්. මෙතන මේ පණ්ඩිතයෝ වගේ ඔයාලටත් පාර කිව්වට බලන්නකො දැන් ඉස්සරහට වෙන දේ සුපිරියක් තමයි ඉතින්. අපි අර කියමු කැලේට සෙට් වුණා අතනින්. මෙන්න මෙහෙන් අපි යනවා දැන් උඩට. බල විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා these 5 idiots වැරදි පාරක යන්නේ. එහෙනම් guys කෙලින්ම මහගිරි දඹය වගේ කෙලින් අතර තියෙන මේක හරිද? දැන් නම් පොඩ්ඩක් ෂේප් මේ හරියන. අපි කේස් එක උනේ යාළුවනේ. අපි දවස් 2ක් ඉන්න හින්දා නෙමෙයි දවස් 3ක් ඉන්න හින්දා අදත් එක්ක අපි ගෙනාවු බඩු ප්‍රමාණය ගොඩක් වැඩි. ඒකත් එක්ක තමයි අපේ කට්ටියට අමාරු. බර සෙට් වුණාම මේ සීන් එක තියෙන්නේ. එලා කේස් එක තියෙන අපේ. ඕ. සුවා. ඒකත් එක්ක තමයි අපේ කට්ටියට නැගනවරලා තියෙන්නේ. කොහොමද මෙයා බලන්නේ? මුම් මේ හත්ති දාගෙන වැරදි පාරක තමයි මේ කටු කාගෙන නගින්නේ. අයියෝ මන්ද කොහොමද මෙයා බලන්නේ අතට? ඔයාලා පේනවාද? කෙලින් මුලට තියෙන්නේ. බලන්න වතුර පාරක් ගලාගෙන යනවා. දැන් වෙලාව 5:45 වගේ ඇති. අපි අතන අර පැලේ ටික දාලා හිටියා. දැන් අපි හයිකින් එක පටන් ගත්තා. ආයිලව් ඒකින් ඔන්න අත් දෙක වනවන ගියා නම් මේක වැරදි පාරක් වුණාට හිත හදා ගන්න තිබ්බා. මේ බඩු ලොට් එකකුත් උස්සගෙන නේද නගින්න කියලා මතක් වුණාම මම කකුල් තියන්න කොහෙද වෙන්නේ නැතන. පොත්ත බෑග් එක ඉස්සරහින් එල්ලයි. අපි ගොඩක් ඇදෙමයි. එයා අපි කැජොන් එක ගිනාවේ. අපි කැජොන් එක ගිනාවේ.
ඒකට පට්ට ස්පේස් එක පට්ටම ඉන්වෙන්ටරි ස්පේස් එක යනවා ඒකට අවුලු ඉන්නවා ඉස්සරහට බලන්නකෝ අවුලු නෙමේ කූඩල්ල බැනුම් ගන්න දිය. ගංගාදිය වැල් ගලා යන ලෙස පෙරමුණ බලා බාධක සැම විඳලා යමු යමු පෙරමුණ බලා පෙරමුණ බලා යන්න තිබ්බනේ බර නැත්තම් මේ ආයි නම් මම කැම්පින් යනවා නම් මම ඇඳුමක්වත් ගේන්නේ නැහැ. දැන් ඉන්න ඇඳුම් පිටින් ඉන්න දවස් දෙක නේ පහක් හිටියා. පම්බදුවක් තියා ෆෝන් එක මම පුළුවන් නම් ගෙදර තියලා දෙනවා. අපි කියන ගොබ්බ මෝඩ සෙට් එක ගන්නෙ. හරිම මරු ඕගනයිසේෂන් නැති හින්දා ඔක්කොම තියෙන ඔක්කොම ඕගනයිසේෂන් එක මාත් එහෙම ඇඳුම් තියෙන ඔක්කොම මුළු වෝඩෝබ් එකම ගෙනාවා මම. 3 piece එකක් ගන්න යන්නේ යම් ඔව් ඒ ඔව් ඒ ගන්නවා කිව්වා. ඔව් අර ඒවා ගිටාර එකක් තියෙනවා කැජොන් එකක් තියෙනවා. කලුවර වැටෙනවා. අපි අද ගන්නවා කලුවර වැටෙනවා ටෝචුන් නැහැ සුද්දා. ළඟ නෑ ළඟයි. තව චුට්ටයි. හැබැයි යාළුවනේ කොච්චර අමාරුවම මහන්සි වුණත් මේ එන්වයරන්මන්ට් එක මේ වයිබ් එක ආසල් එක සෙට් වෙද්දී මේ පූල් එකත් එක්ක වෙනම ආතල්ලක් එක. ආතල්. I love hiking. ඒ මගේ කූඩල්ලෙක් ඉන්නවද කොහෙද ඔය? නෑ කපනවා තේරුණා. අපි මුගේ කහු කියලා කනවා. එඩිටර් එතනට අර මීම් එක දාන්න. ටීක් දාන්න තාරාව කෑ ගහන ඒවා දාන්න ගොඩක් තියෙනවා. මම කරන්නේ බොයිස් ඉස්සරහින් යන එකට චුට්ටක් ලීඩ්ඩක් තියන්න දෙනවා යාට. මොකද මට ලේසි එතකොට එකපාර ඒ ටික අදින්න. නැත්තම් වෙන්නේ කොහොමද කට්ටිය ස්ලෝ වෙවින යන්නේ. එතකොට එක දිගට නැවති යන්න ගියාම පොඩ්ඩක් අමාරු වෙනවා. එයාරෙන්න පොඩ් ලීඩ්ඩක් තියලා ගියාම අර එකපාර ඒක හැල්ලා අදගම් පුළුවන්. ඊට පොඩ්ඩක් ලාව try එකකල්ල යන කයිද ඉතුරු ටික අදිනවා. දැන් අපි කැලින් එළියට එන්න වගේ යන්න පොඩ්ඩක් එළියක් තියෙනවා. අරුන් දැන් ඉන්න අන්න අර හැත්. හරි. එන්න මෙතන ගිහලා අපිට තියෙනවා මම හිතන් දකුණට හැරෙන්න වගේ. පොඩි බෙන්ඩයක් තියෙනවා. මේ හරිය දැන් වැහලා එහෙම කොළ ඇවිල්ලා බිම පොඩ්ඩක් ලිස්සනවා. අර කොළ වලට වතුර වැල්ලා පොඩ්ඩක් ස්ලයිඩ් වෙන සීන් එකක් තියෙනවා. තාමත් මේ හෙන වෙලාවත් තිස්සේ හති දාගෙන නගින්න වැරදි පාරක. මොනවා කරන්නද ඉතින් පව් කළ ගොනෝ ඇදපන් හා ගල යනවා කියලා තමයි කියන්න තියෙන්නේ. බලන්න view එක. විදුම බාලා අර හෙන කඳු තියෙන හරියට මෙහෙට තව උස. ඒ ඔක්කොම වැහිලා තියෙනවා රාහුල වගේ ඉන්නේ. ඒ මීදුම. මේ ගස්වල කොළ හැල්ලා සීන් එකක් තියෙන දැන්. මේ දෙසැම්බර් ළඟ ඉඳන් මම හිතන්නේ ඒක වෙන්නේ නැති. මේ කට්ටිය දැන් මෙතන ඉන්නවා. හරි මාන්සි. මෙතන ගහක් වැඩිච්චක් තියෙනවා. ඒ ඔය බට්ටිය ඉක්මන් ටුට්ටි කරන සින්දුවක් කියන් තිබ්බා. මට දැන් අර ගහන්න නැතුව ට්‍රැක් මැනලා ඉන්නේ වගේ. හරි අමාරු. ඊ මල්ලි. හරි આવුත් මල්ල ගන්න. මට මෙතන අඩිය තියන්න බෑ මෙතන ඇඳලා ඉන්න අමාරුයි. ඉතර දන්නේ. අපේ කට්ටිය බලන්න සහයෝගයෙන් වැඩ කරන විදිහ. සාජීව දැක්කනේ. සහජීවනය මේකේ හාජීවන පෙන්නු කරනවා. කතා කරනවා මෙතන මේ අඩියක් තියාගන්න බැරුව ඉන්නවා. මහත්යාවේ කතා කරනවා සහජීවන කිලෝ 70ක කිලෝ 70ක යෝධ හත්තක් තවඩේ වැටෙනවා. යෝධාස කොප්ලෝඩ් කරන තවඩේ. ඒ අපේ එන බඩුවකක් තියෙනවා. ඒ අපිව දාලා ගියා අරුන් ටිකනේ. සහජීවනයේ කතා කරලා කට ගන්නවා මුන්න. අපේ කට්ටිය දැන් මැප් එක බලන. පැටල් අවුඩ යන්නද? ආයෙ මෙහෙන් යන්නද? මම හිතන්නේ මෙහෙන්. ෂුවර්නේ. අඩෝ මේ වතුර තියෙනවද? උන්වරප කියන්න එපා. මේ වරෙන්කෝ. අඩෝ වතුර නේ. ඕයි. සබයිකද? නෑ උඩ ටැප් ලයින් එක කරලා තියෙන්නේ. උඩ ටැප් ලයින් එක කරලා තියෙන්නේ ජාතික ජල ප්‍රවාහන මණ්ඩලේ. ඔව් ඒ ලයි ඔව් මේ ඉස්සරහට බටයක් තියෙනවා නේ මේ උල්පත් බට. උල්පත් වල බට ඇදපුවා. අපි දෙගණන් සීතල. මෙතනින් අපි ගියපු පාර ඉවරලා තව පාරකට හැරෙනවා. ඉතින් ඒකත් වැරදි පාරක් තමයි. අපිට වතුර හම්බෙලා තියෙන්නේ. අම්මාට බටේ. සීතල බලන්න. තේන්නේ නැති ගානට කලුර වැරලා තියෙන්නේ. කලුර වැරලා කියන අපි කැලෑවට ආයි සෙට් වෙනවා. අපිටත් හරියට තියෙන ගානට. හැමරාට කොහොමද පේන්නේ? ඒ මේ අනිකෝයි දැන් පට්ට මේ වැටෙනවා. ටෝච්චියක් වන්න යනෝයි. මේ ගොඩක් මම පැත්තට අයින්ට තියන්න එපා කොළ තියන්නේ ඈ. මේ කොළ පිරලා තියෙන අයින්ට. ඉතින් ඇත්තට පේන්නේ නැහැ වීඩියෝ ගේම් එකක්. පේන තැනක් ආවොත් මම වීඩියෝ කොන් කරන්න.
අපිට පොඩ්ඩක් පාර ආවිලා තියන්න අපි දැන් තේවත් ගන්න අතරලා ඉන්නේ අපි දැන් දුරකථන අමතමක් කරන් ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ එනවනම් පාර දැනගෙන ගියොත් කතර ගම හොඳන ගියොත් අතරම ඉඳන් ඒ පාර දැනගෙන එන්න අපි මේ කොහොම හරි උඩ යන්න try කරලා ගිල බල අප්ඩේට් කාලේ අන්තරකුවේ පොල්ලකුත් තිබුණා නම් කියලා 5 දිනාටම ගහලා එනවා. හරියට පාර දන්නේ නැතුව ගියාම ඔඩියෝ ටික වගේ. කමක් නැහැ ඉතින් කොහොම හරි හිත හදාගෙන ආයි බැස්සා වැරදි පාරේ පල්ලෙහාට මර තේවත්ත මැද තිබිච්ච මේක ගාවටම බැස්සා. එතනින් අපි හැරුණේ උඩ පාරනේ. එතන නෙමෙයි කැලේ ඇතුළට යන් දින. කියන්නේ පොඩි ඔය තියෙන ෆොටෝ වල ඇල පාරක් ඔය අපි චිකන් හොදන තැන චිකන් හොදෝදී ඉන්න ෆොටෝ ටික. ඔන්න ඔතන ඔය ඇල පහු කරලා කියන්නේ ඇලෙන් පැනලා තමයි යන්න තිබිලා තින්නේ. අපි අර පාරක් පෙන්නේ චින්ද ඒකට ගියා උනාට ඉතින්. කමන්න ඉතින් කොහොම හරි ගියා. කොහොම හරි ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා හිත හදාගෙන ෆෝන් වල ටෝචුත් ගාගෙන රෑම කළුවරේ නැග්ග කන්ද ඉතින් උඩටම වෙන කරන්න දෙයක් නැති හින්දාම. අවුල්. නෑ මලි ඉතියත් තරන් කොහොම හරි ඉතින් අපි කන්ද උඩට ප්ලේස් එකට එද්දි කැම්පින් කරන රෑ මං හිතන්නේ 9ට 10ට වගේ ඇති මගේ මතකේ නිවැරදි නම් අපි ඉතින් ටෝචුත් ගහගෙන ආව. කොහොම හරි මගදී අපිට කට්ටියක් සෙට් වුණා. උඩම හරියදී තව ආපු සෙට් එකක් එහෙම රෑ වෙලා. එතකොට තමයි පොඩ්ඩක් හරි හිත හැදුනේ තව සෙට් එකක් ඉන්නවනේ හරි කියලා. ඊට පස්සේ ඉතින් අපි රෑ ඇවිල්ලා ටෙන්ට් එකක් ගහගෙන අපි ටෙන්ට් එක ගහන්නත් අපිට එතන හිටපු කොල්ල සෙට් එකක් හෙල්ප් එකක් දුන්නා. අපේ ගෑස් එකත් පොඩ්ඩක් මෙයා වෙලා තිබුණේ. කොහොම හරි ඉතින් කොල්ල සෙට් එකක් හිටියා. ඒ කොල්ල සෙට් එක පට්ට හෙල්ප් එකක් දුන්නා. ඒගොල්ලෝ ලිපත් දුන්නා අපිට මෙයා කළා. ඊට පස්සේ ඉතින් අපි ලිපෙන් මෙයා කළා. අපේ චාකෝල් ටිකක් මේව කළා. චිකන් එක අරගෙන බාබිකියු දාලා සින්දුවක් කියන්නේ එහෙම පටන් ගත්තා. ඊට පස්සේ සින්දු කියලා ඔක්කොම කරලා කාලා බීලා ඉද්දී මම හිතන්නේ පාන්දර 4 විතර වුණා රෑ අපි. ඔක්කොම අපේ මේවට කිවර කාද්දී උතන ෆන්ක්ෂන් එක. එහෙම තමයි සිද්ධිය වුණේ. ඉතින් එදා දවසේ අපේ කට්ටියගේ ගායන වාදන හැකියාවත් කොහොමදලා කමෙන්ට් එකක් දාගෙන යන්න ගොල්ලෝ. මගේ කැජුනේ නම් පොඩ්ඩක් ෆක්ඩ් අප් වෙලා තිබ්බේ. ඉතින් බලන්නකෝ. අපේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ වීඩියෝ ටික part 2 විදිහට එනවා. ඒකෙත් පොඩි ක්ලිප්ස් ටිකක් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. ඒ ටිකත් බලලම යන්න. සීකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන වෙන කැටි වාගේ නැතිව උදකලා වෙතනි වී සිටියම සිහින ආකලේක වැටුණා වාගේ නිමක් නැ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනව කාටත් එක විදිහට ගිනියම් මිර සංග සිසිලස අතරේ හනව බලනවා මේ අපි කවුරුද කිලොව සිතුවම් කළ පතරේ අහනවා නවමේ අපි කවුරුද සිහිනමවන්නට යහස උසට Sirvela